හෙලෝ කොහොමද ඔයාලට අදත් මගේ channel එකට ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක පිතාගන්නේ මගේ උදේවරුවක් කොහොමද ගත වුනේ කියලා. මේ කියන දවසේ මම උදේම නැගිටලා වොෂ් එකක් දාගෙන ඊට පස්සේ ඇඳ හදලා ඊට පස්සේ මේ උදේ හුළඟ ගෙට එන්න ජනෙල් ටික අරිනවා. ඒ ඇරලා තේ එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් මේ කියන දවසේ උදේට තේ එකත් එක්ක බොන්න මම ගත්තා බිස්කට් පුඩින් කෑල්ලක්. මේ බිස්කට් පුඩින් එක මම කලින් දවසේ තමයි හැදුවේ. ඉතින් ඒකෙන් කෑල්ලකුත් අරගෙන මේකත් එක්ක සීනි දාන්නේ නැති තේ එකක් තමයි මම බොන්නේ. මං මේ බිස්කට් පුඩින් එක හදන්නේ ගොඩක් වෙලාවට විපින් ක්‍රීම් දාලා. මොකද විපින් ක්‍රීම් දාලා තමයි මං කන්න ආස. ඉතින් මේ විදියට තේ එකත් හදාගෙන බිස්කට් පුඩින් කෑල්ලක් අරගෙන මේ මම යන්නේ මගේ සතිය ප්ලෑන් කරගන්න. ඒ සතිය කරන්න තියෙන වැඩ ටික නෝට් කරගෙන සතිය ප්ලෑන් කරගන්න ගමන් මගේ රසම රස බිස්කට් පුඩින් එකෙන් කෑල්ලකුත් කන ගමන් තේ එක බොනවා. ඒ කරලා ඊට පස්සේ මම මේ කරන්න ගේ ඇතුලේ තිබ්බ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික ඔක්කොම එළියට අරගෙන ඒ වගේ මුල් ඇතුලේ තියෙන කොටස් වලින් කපලා අරගෙන තව පැල ටිකක් බෝ කරගන්න. මම ගොඩක් වෙලාවට මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක වතුරේ හදනකොට මට තේරිලා තියෙනවා ඒක හොඳට හැදුනා කියලා. මෙතන සමහර කොටස් මම කපලා අරගෙන වීදුරු වතුර බෝතල් වලටත් සමහර ඒවා පෝච්චි වලටත් ඉඳගත්තා. ඒ ඉඳගෙන ඒක ටිකක් වෙලා අවුවේ තියලා වතුර එහෙම දාලා ආයෙම තිබ්බ තැන් වලින්ම ගේ ඇතුලේ ප්ලේස් කරගත්තා. ඉතින් ඒ ටිකත් ඉවර කරලා මහන්සියට වතුර එකකුත් බීලා මේ මම හදන්නේ කෑම හදාගන්න. මේ වගේ දවසට නම් මම උදේට ඉදවල්ටයි වෙනම යන්නේ නැහැ. 11ට 12ට වගේ දෙකටම හරියන විදිහට බ්‍රන්ච් එක වගේ ලෑස්ති කරගෙන කනවා. මේ කියන දවසේ මම හරිම සරල විදිහට නූඩල්ස් එකක් තමයි හදාගත්තේ. එහෙමනම් මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.